පින්වතුනි, ධර්මයට ද්වේෂ කිරීම පරිහානීය ලක්ෂණයක්. මේ සමාජයේ සමහර මිනිසුන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ සද්ධර්මයට පවා ඇතැම් අවස්ථාවල සැක සංකා උපදවමින් අවිශ්වාස කරමින් ප්‍රශ්න මතු කරන ආකාරයක් අපි දකිනවා. ඒ මිනිසුන් පහන් සිතෙන් තුනුරුවන් සරණ නොගිය පන්සිල්වත් නොරකින මිනිසුන්. පින්වතුනි, මේ අවබෝධයේ වැඩි වෙන ආකාරය අපට ඊටාම මනවින් පැහැදිලි කරගන්නට පුළුවන් අවස්ථාවක් තිබෙනවා. අපේ පින්වතුන්ලා දන්නවා මේ මුළු ලෝකයේම පෘථග්ජන මිනිසුන්, කිසිම මාර්ගඵලයකටපත් නොවුණු මිනිසුන්, සියලුම දෙනා දන්නා වූ බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඇති අවබෝධයට වඩා එක සෝවාන් උත්තමයෙකුට තියෙන අවබෝධය ශ්‍රේෂ්ඨයි. සෝවාන් උතුමන් 100 දෙනෙකුට 10 දෙනෙකුට ඇති අවබෝධයට වඩා බුදුරජාණන් වහන්සේ පිළිබඳ අවබෝධය එක සක්‍රුදාගාමී උතුමෙකුට තිබෙනවා. සක්‍රුදාගාමී උතුමන් 100 දෙනෙකුට 10 දෙනෙකුට වඩා අවබෝධයක් එක අනාගාමී උතුමෙකුට තිබෙනවා. අනාගාමී උතුමන් 100 දෙනෙකුට 10 දෙනෙකුට වඩා බුදුරජාණන් වහන්සේ පිළිබඳ අවබෝධය එක රහතන් වහන්සේ නමකට තිබෙනවා. රහතන් වහන්සේලා 100 නමකට 19කට වඩා 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ පිළිබඳ අවබෝධය තිබෙනවා. 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාගේ අවබෝධයට වඩා සතර මහා තෙරුන් වහන්සේලා, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ, අනුරුද්ධ මහරහතන් වහන්සේ, මහා කච්චායන, මහා කොට්ටිත යන මහරහතන් වහන්සේලාගේ අවබෝධය ශ්‍රේෂ්ඨයි. උන්වහන්සේලාගේ අවබෝධයට වඩා අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනමකගේ අවබෝධය ශ්‍රේෂ්ඨයි. අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනම අතර සාරිපුත්ත මහරහතන් වහන්සේ ඊට අතිරේක විදියට අවබෝධයක් තිබෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේට වඩා බුදුරජාණන් වහන්සේ පිළිබඳ අවබෝධය පසේ බුදුරජාණන් වහන්සේ නමකට තිබෙනවා. පසේ බුදුරජාණන් වහන්සේලා 100 නමකට 19කට වඩා ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමකට තවත් බුදුරජාණන් වහන්සේ නමක් පිළිබඳව අවබෝධය තිබෙනවා. ඒ නිසයි දේශනා කළේ කල්පයක් පුරා බුදුගුණ වර්ණනා කළත් වෙන කිසිවක් නොදෙසා කල්පය ගෙවී ගියත් බුදුගුණ අවසන් වෙන්නේ නැහැ කියලා. එහෙමනම් අපේ පින්වතුන්ලාට පැහැදිලි මේ ශ්‍රද්ධාව බලවත් වන බුදුරජාණන් වහන්සේ පිළිබඳ අවබෝධය කොයි ආකාරයටද වර්ධනය වෙන්නේ කියලා. එහෙමනම් මාර්ගඵල පිළිවෙලින් ශ්‍රේෂ්ඨත්වයට යන උතුමන්ගේ අවබෝධය පන්සිල්වත් නොරකින තුනුරුවන් සරණ නොගිය පුද්ගලයෙක් කොහොමනම් අවබෝධ කරගන්නද?